හොඳයි අපි බලමු මේක 2012 ඕල් සිලබස් 56 වෙනි ගාන. මේක මේ මං හිතන්නේ අර 60 ප්‍රශ්න ආපු මේ අන්තිම අවුරුද්ද වෙන්න ඕනේ. හරි කොහොම හරි මේක සම්ප්‍රදායික නොවුනත් මේක තියරි අමුවේ යෙදෙන අර ශ්‍රේණිගත සමාන්තරගත ප්‍රතිරෝධ ජාල පද්ධති පිළිබඳ අපි ඉගෙන ගන්න තියරිය. එහෙම්ම පිටින්ම හරියට මේක මේ ලියා ගත්තොත් එහෙම්ම පිටින්ම යෙදෙන ලස්සන ගානක් මේක. එතකොට මේ දැන් අපි මේක විසඳන්නේ කොහොමද කියලා බලමු. දැන් මෙතන ඕගොල්ලන්ට පේනවා පින්තූරය දිහා බලපුවම මේක පොඩ්ඩක් කර මං කුරුළු බලි ගාලා තියෙනවා. මේක මං ඒ ලෙවල් කාලේ පොඩ්ඩක් කුරුළු බලි ගාපු එකක්. සමාවෙන්න ඒ පිළිබඳව මම මේක ආයෙ අඳින්නම්. මෙතන සරල වශයෙන් මේ එදිලා තියෙන්නේ 1 ඕම් රෙසිස්ටර්ස් 5ක්. හරි දැන් ඇදගත්තොත් ඉන්නකො මං අඳින්නම්කෝ මේ පැහැදිලි වෙන්න. හරි. ඔන්න ඒ කියලා ලක්ෂයක් තියෙනවා. එතන ඔන්න සර්කල් කරලා තියෙනවා. ඔන්න ඔතනින් ඔහොම යනවා මෙතනින් මේ කම්බියක් යනවා තනි කම්බියක් යනවා. කොහොම මේ වෙනවා ඊට පස්සේ මෙතන 1 ඕම් රෙසිස්ටරේ කළු කරා. එතන මම රතු පාවිච්චි කරේ. එතන 1 ඕම් 1 ඕම් මෙතනත් 1 ඕම් 1 ඕම් කොහොමද යනවා රයිට්. හරි අත් රවුම් කරා. මෙතන කම්බියක් යනවා එක් කෙලින්ම ඔහොම ගියා. හරි මේ ඔක්කොම එකයි. හරි ඔහොම තමයි තියෙන්නේ. හරි මේක තමයි පින්තූරේ. දැන් මං සාමාන්‍යයෙන් මේ ගණන් වලදී මම බැටරියක් අනිවාර්යෙන් සෙට් කරනවා. එතකොට ලස්සනයි. අපි කොහොමත් විභව සැපයුම බාහිරින් දෙන්න එපේ. එතකොට ඒ අක්‍ර දෙකක් අතර මේ සමකය තමයි අපි සාමාන්‍යයෙන් හොයන්නේ. එහෙමනේ. මෙහෙම ලස්සනයි. ඔන්න මම බැටරියක් ඔන්න හයි කරා. හරි මේ ඒක MCQ වල දාන්න ඕනේ නැහැ. මම මේ නිකන් පැහැදිලි වෙන්න හැමෝටම පැහැදිලි වෙන්න තමයි මම මේක දැම්මේ. හරි. දැන් මේකේ මම highlight කරන important points ටිකක්. මොකද අපි දැන් මෙහෙම ජාලය දැක්කම මේ කෙලින්ම දැක්ක ගමන් අපේ ඔළුවට යන්නේ නැහැනේ මොකද්ද පින්තූරේ අපි මොකද්ද කොහොමද දැන් මේක සමකේ හොයන්නේ. අපේ ඔළුවට එකපාර යන්නේ නැහැ. එහෙනම් අපි මේක මොඩිෆයි කරගන්න ඕනි තවත් අලුත් පින්තූරයක් බවට. තවත් අලුත් පරිපත සැකැස්මක් බවට. එතකොට ඒකට අවශ්‍ය පොයින්ට්ස් ටික ඔන්න අපි දැන් මේ සෝට් අවුට් කරගෙන යන්. හරි දැන් මෙතන මේ කම්බියක් සෙට් කරලා තියෙනවා. මෙතන මේ ලක්ෂයේ ඉඳන් මේ ලක්ෂයේ ඉඳන් මේ ලක්ෂයට මේ ලක්ෂයේ ඉඳන් මේ ලක්ෂයට තනි කම්බියක් සෙට් කරලා තියෙනවා. මේ තනි කම්බිය අර්ථය මොකද්ද? තනි කම්බිය අර්ථය මොකද්ද? තනි කම්බියක් අපි හිතන්න ලක්ෂ දෙකක් අපි තනි කම්බියකින් මූට්ටු කරනවා කියන්නේ ඒකේ තේරුම තමයි ඒ ලක්ෂ දෙක ඇත්තටම එක ලක්ෂයක් වගේ. එක ලක්ෂයක් වගේ ඒ ලක්ෂ දෙක ඇත්තටම සරල සමයි. ඒකෙනුත් ගම්ම්‍ය වෙන්නේ මොකද්ද? ඒකෙනුත් ගම්ම්‍ය වෙන්නේ ඒ ලක්ෂ දෙක සමවිභව මට්ටමේ පවතිනවා කියලා. සමවිභව මට්ටමේ කියන්නේ මොකද්ද? ඒ ලක්ෂ දෙක එකම විභවයේ තමයි පවතින්නේ. එකම විභවයේ තමයි පවතින්නේ. එතකොට අපි ධාරා විද්‍යුතේ ගොඩාක් ගණන් වල අපි ඔය එකම විභවයේ තියෙන පොයින්ට්ස් අපි එකට මූට්ටු කරනවා. එතකොට ලේසියෙන් ලියන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට ධාරා විද්‍යුතේ MCQs ගොඩක් ඔයගොල්ලන්ට කරද්දී ඒක ඔයගොල්ලන්ගේ ඇඟට යනවා. එහෙනම් මෙතන මේ එක කම්බියක් දාලා කියන්නේ මෙතන මේ ලක්ෂයයි එකම විභවයේ පවතිනවා කියන එක. හරි. එහෙනම් දැන් මම මේක ඔයගොල්ලන්ගේ ලේසියට මේ ලක්ෂය මම ගන්නම්කෝ C කියලා. මම කළුවෙන් ගන්නම් C කියලා ගන්න මේ ලක්ෂය. එහෙනම් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ දැන් මං කිව්ව මේ පොයින්ට් එකත් එක්ක A හා C සමවිභව දැන් මෙතනම ලක්ෂ්‍යය අනිවාර්යෙන් Aනේ. එහෙනම් A හා C අපි එක තනි කම්බියකින් අපි මේ මූට්ටු කරා කියන්නේ මේ සවි කරා කියන්නේ සෙට් කරා කියන්නේ එම ලක්ෂ දෙක සමවිභව මට්ටමේ තමයි පවතින්නේ. සමවිභව මට්ටමේ කියන වචනේ මං යදුවේ එකම විභවයේ පවතිනවා කියන එක. සමවිභව පෘෂ්ඨ කියලාත් වෙනම තියෙනවා. නමුත් සමවිභව කියන වචනයට වඩා අර එකම විභවය කියන වචනේ දාන එක හොඳයි ඇත්තටම. හරි කොහමද එකම විභවයේ තියෙන්නේ. එහෙනම් මේ දැන් අපි අවධානය යොමු කරමු මේ 1 ඕම් රෙසිස්ටර්ස් දෙකට. එහෙනම් මෙතනින් තේරෙනවා මේ 1 ඕම් රෙසිස්ටර්ස් දෙකට තියෙනවා පොදු අග්‍රයක් තියෙනවා. පොදු අග්‍රය මෙන්න මෙයා. එහෙනම් මෙයා මං දාන්නම් D කියලා. එහෙනම් දැන් මං කිව්ව කරුණු ආශ්‍රයෙන් ඔයාලට තේරෙන්න ඕනේ දැන් මෙතන D මෙතනින් යනවා එක තනි කම්බියකින් මෙතන මෙන්න මේ පොයින්ට් එකට. එහෙනම් මෙතන ඕනනම් E කියලා ගන්න පුළුවන්. E කියලා ගත්තාම මෙතන D වගේම තමයි සරල සමයි D. මෙතන මෙයා සරල සමයි A. ඒක නිසා මං තව දුරටත් අර CE කියන අකුරු පාවිච්චි නොකර ඉන්නම්. හරිද? එතකොට ඕගොල්ලන්ටත් හොඳයි ඒක. හරි කොහොම හරි දැන් මෙතන මේ D කියන්නේ මේ 1 ඕම් රෙසිස්ටර්ස් දෙකට තියෙන පොදු අග්‍රය.
හරිද? එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මෙතන මේ අක්‍ර දෙකත් සරසමයිනේ. එහෙනම් මෙතනත් තියෙනවා පොදුවට මෙතනින් මූට්ටු වෙලා තියෙනවා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ එක දෙයක් මොකද්ද? මේ 1 ඕම් රෙසිස්ටර්ස් දෙක එකිනෙකට සමාන්තරගතයි. එකිනෙකට සමාන්තරගතයි කියලා මේක තේරෙන්න ඕනේ. දැන් මම හිතනවා ඒක තේරෙන්න ඇති කියලා. සමාන්තරගත ශ්‍රේණිගත පද්ධති පිළිබඳව ඕගොල්ලන් ඒක මූලික දැනුමනේ. එහෙනම් මේක අනිවාර්යයෙන් මේ දෙක සමාන්තරගතයි. right. දැන් එහෙනම් මං ඔන්න මේක මොඩිෆයි කරනවා මෙහෙම. දැන් ඔන්න මෙතන A හරිද? දැන් ඔන්න A දැන් Aට සෙට් වෙලා තියෙනවානේ මෙතන 1 ඕම්. 1 ඕම් මෙතන සෙට් වෙලා තියෙනවා. දැන් මෙතනනුත් සෙට් වෙලා තියෙනවානේ. එහෙනම් මම මේ දෙක ඔන්න සමාන්තරගතව ඇඳ ගන්නවා. හරිද? සමාන්තරගතව ඔන්න ඔහම ඇඳ ගන්නවා. right. සමාන්තරගතව ඇඳ ගන්නවා. දැන් මම ඕනනම් මෙතන D කියලා ලක්ෂ්‍ය දාන්නම්කෝ. මම ඕනනම් තව කම්බියක් යා කරලා දාන්නම්. එතකොට ලේසිනේ. එතකොට මේ ඇහැට හුරුයි. මෙතන D කියලා දාන්නම්කෝ මම. ලේසියට. right. දැන් අපි යන් ඊළඟ පැත්තට. ඊළඟ පැත්තට යන්. දැන් මෙතන D දැන් කෙලින්ම මේ පොයින්ටර් එක දිහා බලන්න. දැන් කෙලින්ම මෙහෙමකින් ඔන්න මෙතෙන්ට යනවනේ. දැන් මෙතනත් D නේ අනිවාර්යෙන්. right. මෙතනත් D. එහෙනම් දැන් ඕගොල්ලන්ට තේරෙනවා දැන් මෙතන මෙයා B නේ. මෙයා B නේ. මෙයා B. එහෙනම් මෙයා B නම් මෙයත් B වෙන්න ඕනිනේ. මං කියව අර කරුණු ආශ්‍රයෙන් මෙයත් B වෙන්න ඕනේ. හරිද? මෙයත් B වෙන්න ඕනේ. දැන් මේ දැනුම ලස්සනට යූස් වෙනවා. තව අර කැපැසිටර්ස් MCQ වලත් යූස් වෙනවා. මට මතකයි 2020 වගේත් මේ හොඳ කැපැසිටර්ස් එතන පද්ධතියක්ම දීලා තිබ්බා. ඒකෙත් මේක තමයි යන්නේ. කැපැසිටර්ස් වල අර සමකේ දියන්නේ පොඩ්ඩක් අර මේ අනිත් පැත්තනේ යන්නේ. දැන් අපි දන්නවා ප්‍රතිරෝධ පද්ධතියක් ශ්‍රේණිගත වෙන්නේ අර යම් කිසි ප්‍රතිරෝධකයක අනෙක් අග්‍රයට ඊළඟ ප්‍රතිරෝධය අර එකට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ එක දිගට. එහෙමනේ. නමුත් එතකොට අපි සමකය ගන්නවා. අපි දන්නවා ශ්‍රේණිගත පද්ධතියක සමකය වෙන්නේ ඒ දෙකේ එකතු. නේ? නමුත් කැපැසිටර්ස් වල වෙන්නේ අනිත් පැත්ත. කැපැසිටර්ස් දෙක ශ්‍රේණිගතව තිබ්බා කියන්නේ ඒකේ සමකය පොඩ්ඩක් අනිත් පැත්ත පරස්පරය වෙන්නේ. පරස්පරය වෙන්නේ ඒක ඕගොල්ලෝ මේ ස්ථිති විද්‍යුතේ පාඩමේදී ඕගොල්ලෝ ඉගෙන ගන්නවා. හරිද? හරි. දැන් අපි මෙතන අවධානය යොමු කරමු. ඕගොල්ලෝ ඕනනම් ඒ ස්ථිති විද්‍යුත ඉගෙනගෙන තියෙනවනේ 2020 MCQ එකත් බලන්න. හරි. දැන් මෙතන B කියන්නේ මෙතනත් B. මෙතන B කියන්නේ මෙතනත් B නේ. right. එහෙනම් දැන් මෙතන B දැන් මෙතනත් එකටනේ මූට්ටු වෙලා තියෙන මේ ලක්ෂ දෙක. එහෙනම් මේ දෙකත් එකම විභවයේ තියෙන්නේ කියලා ඔන්න කියන්නේ මේ පැහැදිලි. ඔන්න ආයෙ මම ඒ සම්බන්ධයෙන් ඔන්න ආයෙ මතක් කරන්නේ නැහැ මං. එහෙනම් ඔයාලට පැහැදිලි මෙතන 1 ඕම් රෙසිස්ටර්ස් දෙකත් එකිනෙකට ශ්‍රේණිගතයිද සමාන්තරගතයිද? සමාන්තරගතයි. එකිනෙකට සමාන්තරගතයි. right. එහෙනම් මම දැන් කෙලින්ම මෙයා D නේ. D ම මෙහෙම ගිහිල්ලා මේ අත්තෙන් ගිහිල්ලා ඔයාලට ඕනනම් මං E කියලා දාන්නම්. E කියලා දැම්මම මෙතන D මයි. හරි. ඔන්න එයත් එකිනෙකට සමාන්තරගතයි. ඔන්න. දැන් මේ 1 ඕම් ඔක්කොම 1 ඕම් ඔක්කොම දැන් හොඳට මේක තේරුම් ගන්න. Taman තනියෙන් උත්සාහ කරන්න. Taman තනියෙන් උත්සාහ කරන තරමටම තමයි ඊට පස්සේ හොඳට ඔලුවට යන්නේ මේ කාරණා. හරි. දැන් ඔන්න D. දැන් මං ඕන්නම් මෙතන මාක් කරගන්නම්. දැන් මේ දෙන්න දැන් මෙතන B නේ. දැන් මෙතන B. දැන් ඕන්නම් මම මෙතන මාක් කරගන්නම් B කියලා. දැන්ට ඕනේ නැහැ. එහෙනම් මෙහෙම තියමුකෝ අපි. හරි. දැන් අපිට ඉතුරු වෙන්නේ එක රෙසිස්ටරයයි. එක රෙසිස්ටරය අපිට ඉතුරු වෙන්නේ. මේ මැද රෙසිස්ටරේ තමයි ඉතුරු වෙන්නේ. දැන් බලන්න ඕනේ අපි එයා කොහොමද මේ පිහිටන්නේ කියලා. අපි දැන් මේ නිර්මාණය කරන මේ පද්ධතිය. හරිද? දැන් ඔයාලට පේනවා මෙතන A right. මෙතන C කියන්නේ Aමනේ. මෙතන B. එහෙනම් AB අතර තමයි මෙතන 1 ඕම් පිහිටන්නේ. දැන් ඕන්න මම මෙතන ඕන්නම් B කියලා දාගන්නම්කෝ. එහෙනම් A දෙක AB අතර තමයි තනියෙන් 1 ඕම් පිහිටන්නේ. එහෙනම් පැහැදිලි 1 ඕම් කියන්නේ මෙහෙම තියෙන්නේ. මේ පැහැදිලිනේ හරි ලේසි. මේ ඔන්න 1 ඕම්. මේ AB අතර තනියෙන් තියෙනවා 1 ඕම්. හරි. දැන් ඉතින් අපෙන් අහන්නේ AB අතර විභවාන්තරේ නේ AB අතර මේ සමක ප්‍රතිරෝධනේ අහන්නේ. ඔන්න ඒ. දැන් මම හිතනවා මේ සටහන පැහැදිලි වෙන්න ඇති කියලා. ඔයාලට ඕන මේක පෝස්ට් කරලා මේක ඇඳ ගන්නත් පුළුවන්. මම නම් කියන්නේ Taman තනියෙන් try කරලා මේක නිර්මාණය කරගන්න බලන්න කියලා. දැන් ලේසි. දැන් මම හදන්න ඕනෙත් නෑ. දැන් ඔයාලට පැහැදිලි මෙතන සමගය ගන්න ලේසි. මෙතන මේ 1 ඕම් සමාන්තරගතයි. එතකොට ඔයාලට පේනවා 0.5යි භාගයයිනේ. මෙතනත් 1 ඕම් සමාන්තරගතයි. එතනත් 0.5යි භාගයයි. මේ දෙන්න ශ්‍රේණිගතයි. එතකොට භාගය කීයද? 1යි. එතකොට AB අතරනේ අපෙන් අහන්නේ මේ සමක ප්‍රතිරෝධේ. එතකොට මොකද්ද? එතන 1 ඕම් මෙතන 1 ඕමුයි සමාන්තරගතයි ආයේ. එතකොට 1 ඕම් සමාන්තරගතයි කියන්නේ භාගයයි.
එතකොට මම මේක හදන්න ඕනෙත් නෑ. ඔයාලට තේරෙනවා මෙතන r සමක සමානයි මොකද්ද? දැන් මෙතන ඕනම් මම හදන්නම්කො. මෙතන 1 ඕම් 1 ඕම් මොකද්ද වෙන්නේ? මෙතන 1 ඕම් 1 ඕම් මම එක සමාන්තරගතයි 1 කියලා දාන්නම්. සමාන්තරගතයි හරිද? එතනින් 0.5 ගන්න පුළුවන්. එයා දන්න මෙතන 1 ඕම් 1 ඕම් සමාන්තරගතයි. එතනිනුත් 0.5 ගන්න පුළුවන්. එතනින් එනවා 1 ඕම්. එතකොට ඒ 1 ඕමුයි මේ 1 ඕමුයි සමාන්තරගතයි. එතකොට අවසාන උත්තරේ මොකද්ද? සමාන්තරගතයි කියන්නේ 0.5 ඕම්. 0.5 ඕම්. එතකොට උත්තරේ මං හිතන්නේ මෙතන 2 එන්නේ. 2 නේ. ඔව් 2 තමයි උත්තරේ. හරි. එතකොට 0.5 ඕම්ස් තමයි උත්තරේ එන්නේ. දැන් මේ ගාන ඕගොල්ලන්ට ඕන නම් පෝස්ට් කරලා මුල ඉඳන් බලන්න පුළුවන්. එතකොට අනිත් දේ තව පොයින්ට් එකක් තමයි දැන් සමහර වෙලාවට සමහර ගණන් වල ළමයා සමහර වෙලාවට අසරණ වෙන්න පුළුවන්. අපි සමක ප්‍රතිරෝධයේ සමකයේ හොයන්නේ මොන අග්‍ර දෙක අතරද? එතකොට අග්‍ර දෙක සමහර වෙලාවට පැටලුනොත් දැන් මෙතන AB තමයි. නමුත් ওই පරිපතේ නිර්මාණය කරද්දී සමහර වෙලාවට පැටලෙනවා. මේ මෙතන මේ 1 ඕම් පිහිටන්නේ කොහමද? සමහර වෙලාවට මේ 1 ඕම් ළමයා AB අතර අඳින්න නැතුව සමහර වෙලාවට කොහමද මෙයාට ශ්‍රේණිගතව අඳින්න පුළුවන්. මේ දෙකටම ශ්‍රේණිගතව සමහර වෙලාවට අඳින්න පුළුවන්. එතකොට සමහර වෙලාවට ළමයා පටල ගන්න පුළුවන්. ඒ පටල ගන්න හේතුව මොකද්ද? ඒ අග්‍ර නැත්තම් ලක්ෂ්‍ය හරියට හඳුනා නොගැනීම. ඒ වගේ විභව බෙදීම් හරියට හඳුනා නොගැනීම. ඒ වගේ විභවයන් එකම විභවයන්ද තියෙන්නේ, එකම විභවයන් නෙවෙයිද තියෙන්නේ, පූට්ටු කරන්න පුළුවන්ද බැරිද, අන්න ඕවගේ කාරණා හඳුනා නොගැනීම නිසා ළමයා සමහර වෙලාවට අර අග්‍ර එක්ක අර පටල ගන්න පුළුවන් මේ ප්‍රතිරෝධක පිහිටන ස්ථානය. එතකොට අග්‍රතර විභවාන්තරය හොයද්දී එන්නේ වෙන උත්තරයක්. එතකොට ඒක නිසා මේ හරියට ඒ පූට්ටු කරන තැන්, ඒ කියන්නේ එකම විභව මට්ටම් පූට්ටු කරන තැන්, එකම විභවය තියෙන ලක්ෂ්‍ය මොනවාද? ඒවා හැම හරියට තේරුම් ගන්න ඕනේ. එතකොට මේ තේරුම් ගන්න ඕනේ මෙතන ලේසි දේ මොකද්ද? මෙතන මේ තනි කම්බියක් දාලා තියෙන්නේ. එතන ඒ තනි කම්බියෙන් යාවෙන ලක්ෂ්‍ය දෙක එකම විභවයේ තමයි පවතින්නේ. කියන එක තමයි මෙතනින් ගන්න ඕනේ එතන පොයින්ට් එක. එතකොට එහෙමම තමයි අන්තිමට එතනින් එක විභවය කියන එකෙන් ගම්ම්‍ය වෙනවා. මේ ප්‍රතිරෝධ පද්ධතිය දෙක සමාන්තරගතයි, මෙතන සමාන්තරගතයි. ඊට පස්සේ මේ සැකස්ම හදන්න ලේසි ඇත්තටම. හරි. ඕගොල්ලන්ට මේවා ගන්න try කරන්න පුළුවන්. පාස් පේපර්ස් ගණන් වල ගොඩක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේකෙන් දෙයක් ගත්තා නම් ඔයාලට පුළුවන් මේ මගේ channel එක subscribe කරන්න. Thank you.